අපි අද ඇවිල්ලා ඉන්නේ දකුණු පළාතේ දික්වැල්ල කියන මං ආසම පැත්තකට ඇවිල්ලා ඉන්නේ. හා කමුද? කමු. ෂා. හරිනේ. ප්‍රධානම දේ අමතකුණා. ඔයා දන්නවද? මේ නූඩල් එක හැදුවාම හරිම රහයි. රුචි අපි වෙකන් ආවා මුහුද ළඟට. නිකන් නෙමෙයි. අද දවසේ අපිට රුචි කියලා දෙන්නේ රහම රහ සීෆුඩ් කෑම වර්ග දෙකක් හදන හැටි. ඒකේ අද අපි හදන්නේ සීෆුඩ් නූඩල් එකයි සීෆුඩ් ප්ලැටර් එකයි. සීෆුඩ් නූඩල් එකයි සීෆුඩ් ප්ලැටර් එකයි. ඉතින් අද කොටසින් අපි කියලා දෙන්නේ සීෆුඩ් නූඩල් එක හදන විදිය. එහෙනම් රුචි අපි දෙන්නට ඔන්න අද තියෙනවා ටිකක් මහන්සි වෙන්න. ඔව්. ඉතින් මේ ලස්සන තැන ඉඳලා සීෆුඩ් නූඩල් එකක් කොහොමද හදාගන්නේ කියලා බලමු. රුචි දැන් හරි. අපි දෙන්න ලෑස්තිනේ. ඔව්. දැන් ඉතින් සීෆුඩ් නූඩල්ස් එක හදන්න පටන් ගමු. හරි. මොනවද ඕනේ? මුලින්ම අපිට නූඩල් එක බොයිල් කරගන්න. අපිට ඒකට අපි පොට් එකකට වතුර අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා ලුණු, ඔයිල්, ඊට පස්සේ කැරට්, ලීක්ස්, බිත්තර. අපි සීෆුඩ් නූඩල් එකක් හදන්නේ. ඔව්. ඒ නිසා අපිට සීෆුඩ් ඕන වෙනවා. අපි ඔක්කොම ලෑස්ති කරගත්තාද? අපි අරගෙන තියෙන ඔක්කොම දේවල් මාළු, ඉස්සෝ, දැල්ලෝ, ඒ ඔක්කොම. ඒ ටික තමයි. එතකොට රුහුණු ෆුඩ්ස් ලගෙන් මොනවද ඔයා ගත්තේ? එයාලගෙන් පෙපර් පවුඩර් ගත්තා. ඊට පස්සේ තව චිලි ෆ්ලේක්ස් ගත්තා. තව ප්‍රධානම දේ අමතකුණා. ඔව්. රුහුණු ෆුඩ් නූඩල් එක. නූඩල් එක. ඉන්නකම අරගෙන ඉන්න. ඔයා දන්නවද? මේ නූඩල් එක හැදුවාම හරිම රහයි. අනිත් එක හරිම ලේසි හදාගන්න. මං හදපු ඉන්න දන්න. හරි. ඊට පස්සේ ඉස්සෙල්ලම අපි වතුර ටික රත් කරගන්නවා. රත් කරගන්න ඕනේ. ඒකට අපි ලුණු සහ ඔයිල් දාගන්න ඕනේ. හරි. ඕකට බටර් ටිකක් ඕනනම් දාන්න පුළුවන්. පුළුවන්. අර එතකොට තමයි නූඩල් එක චුට්ටක් වෙන් වෙන්නේ නේ. ඔයා දන්නවද රුහුණු ප්‍රොඩක්ට්ස් ලෝකේ රටවල් 15කට වඩා වැඩි ප්‍රමාණයක තියෙනවා. ලංකාවේ දෙයක් එහෙම දකින්නකොට ආනවා. ඔව් ඒක තමයි. විනාඩි 5ක් විතර තඹ ගන්නවා. අපි නම් මේක පොඩක් වහලා තියෙනවා. විනාඩි 5ක් විතර වහලා තියෙනවා. රුචි දැන් මේක තැම්බිලා ඉවරයි. ඔව්. දැන් අපි බලමුකෝ කොහොමද තත්ත්වය කියලා. දැන් තියෙන්නේ මේ ටික පෙරාගෙන ඇලතුරෙන් සෝදන්න. හරි. දැන් අපි නූඩල්ස් ටික තඹ ගත්තා. ඒ ටික පෙරාගෙන හිටිනවා. මේ තියෙන්නේ අපේ ඔක්කොම අවශ්‍ය ද්‍රව්‍ය. ඉස්සෝ තියෙනවා, දැල්ව තියෙනවා, මාළු තියෙනවා. ටූනා මාළු. හරි. බිත්තර තියෙනවා. විතර තියෙනවා. ඒ ටික ඔක්කොම හරි. එතකොට කැරට් ලීක්ස් දැන් යනවා උයමු. හරි. ඉස්සෙල්ලා ලිප ඕන් කරගෙන ඊට පස්සේ රත් වුණාට පස්සේ අපි තෙල් එකතු කරගන්නවා. අපි තෙල් චුට්ටක් වැඩියෙන් දාගන්න ඕනි. මොකද මේ අපේ සීෆුඩ් ටික ඔක්කොම බැද ගන්න ඕනිනේ. ඒ නිසා පොඩක් වැඩියෙන් දාගන්න. අපි මුලින්ම දාන්නේ මාළු. හේතුව මේ මාළු බැදෙන්න පොඩක් වෙලා යනවනේ. ඒ නිසා අපි ඉස්සෙල්ලා මාළු දාගන්න. අපි ලුණු චුට්ටකි. හරි. ඊට පස්සේ ගම්මිරිස් පොඩි චුට්ටකි එක දාලා මේක පොඩ්ඩක් මික්ස් මික්ස් කරලා කරගෙන දාන්න. මම හිතුවා නූඩල්ස් එකට නිසා මාළු තව චූටියට කපයි කියලා. එහෙම නෑ නේද? වෙගාන ඇතිනේ. ඔව් චූඩියට කැපුවත් කමක් නෑ. ආ. ඒක නත් ඕල නෑ. අර හොඳට හැපෙන්න තියෙනවා. ඕ ඒක තමයි. ඕගලන්ට ඉතින් මාළු, ඉස්සෝ, දැල්ලෝ ෆ්‍රෙෂ් පිටම කන්න පුළුවන් නේ. ඔව්. ඒක ටිකක් බැදීගෙන එනකොට තමයි ඉස්සෝ ටිකයි දැල්ල ටිකයි ඒ දාන්නේ. දෙක එකපාර දානවා. නෑ ඉස්සෝ ටිකත් පොඩක් ෆ්‍රයි වෙන්න ඕන නිසා ඊට පස්සේ තමයි දැල්ල ටික දාන්නේ. දැල්ලෝ ටක් ගාලා ඒ කියන්නේ ෆ්‍රයි වෙනවා. ෆ්‍රයි වෙනවා. ඔව්. ඉස්සෝ දැල්ලෝ දෙකටත් අර වගේ ලුණුයි මේ ඔව්, ඒව දානවද ලුණුයි. නැත්නම් මේ ප්‍රමාණයෙන්ම ඉස්සෝ වලට ඕන නැහැ දැල්ල වලට පොඩක් දාන්න ඕනේ. දාන්න. ඔව්. අපි ඉතින් අමාරුයි කියලා හිතුවද ඉක්මනින් හදාගන්න පුළුවන් නෑ. ඔව්. කෑම හදද්දී හරි සංයමයක් කියන එක තියෙන්න ඕනේ. ඔව්. හදිසි වෙලා කේන්ති ගිහිල්ලා
එහෙම මට හදන කෑවේ ගත්ත රස නෑ. කෑම එක එපත් වෙනවානේ හදලා ඉවර වෙනකොට. උයන එක ඉතින් ආසාවෙන් කරාම ඒක කලාවක් කියන කලාවක් කියන අනිත් එක ඉතින් උයන එකම විතර නෙමෙයි ගොඩක් දේවල් මං හිතන්නේ ආසාවෙන් කරන්න ඕනේ අපි. හැබැයි ඉතින් ඔයා අනාගතේ කරන්න යන ජොබ් එකටත් ඉතින් ඒක වැදගත් වෙනවානේ. පියන්නම් එතකොට ඉතින් ඔයාගේ තැන්ට කෑ වාරෙන් එන්න. නම් ටිකක් බැදීගෙන එනවා. පාටත් වෙනස් වෙගෙන එනවා මේ ටික. දැන් අපි ඉස්සු ටික. ඔව් ඉස්සර ටික එකතු කරගන්න ඕනි. ඒකටත් අපි කලින් වගේ ලුණුයි ගම්මිරිස එකතු කරගන්න. අපි මෙහෙම දැල්ලෝ ටිකක් දාමු. හා. දැල්ලෝ ටිකටත් කලින් වගේම ලුණු දැම්ම නැත. දැන් බැදීගෙන යනවා. ඔව් දැන් බැදිලා තියෙන්නේ මේක. රුචි පොඩි ප්‍රශ්නයක් ගන්න. දැන් අපිට තිබ්බනේ දැන් අපි මුලින්ම මේ මාළු දානකොට ඔන්න ඒකට ලුණුයි ගම්බිරිසුයි දැම්මා. ඊට පස්සේ ඊට ආයි ඉස්සෝ දානකොට ආයි ඒකට ලුණුයි ගම්බිරිසුයි. දැල්ලෝල්. ඒක නැතුව මේ තුනම එකපාර දාලා අපිට ලුණුයි ගම්බිරිසුයි. සාමාන්‍යයෙන් අපි එහෙම නේද කරන්නේ? එහෙම දාන්න බෑ. හේතුව මේ. එතකොට දැන් ලුණුයි හොඳට අල්ලන්න ඕනේ ඒවට සීෆුඩ් වලට. ඒ නිසා ඒක තමයි අපි වෙන වෙනම ලුණු ගම්බිරිසේව දාන්නේ. හැබැයි පොඩ්ඩක් සැලකිය යුතු වෙන්න වෙනවා ලුණු දාන්න. ඔව් ඒක පොඩ්ඩක් බලලෝනි දාන්න. දාන්න නේද? හරි. මම ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ අර විදියටනේ. දැන් අපි ඊළඟට මොකද කරන්නේ? ඊට පස්සේ අපි දැන් මේක තෙල් ටිකක් තියනවානේ. ඕ ඒකට අපි කෑලි මිරිස් දාගන්න ඕනේ. හරි. කෑලි මිරිස් බැදුනම පොඩි අර අමුතු මේ ටේස්ට් එකක් එනවා. ඒක නිසා තෙල් එක ෂුටක් අපි එක බැදෙන්න දෙන්න. ඊට පස්සේ අපි බිත්තර ටික එකින් එක කඩාගෙන දාගන්න. හරි. බිත්තර 3ක් වගේ ඇති වෙයි. ඇති. එක මේව කරා ඔයක පොඩක් එහාට කරන්න ඕනේ අර ටික දාලා ෆ්‍රයි වුණාම. දැන් මේ චුට්ටක් තියලා මේ ටික කඩා ගන්න ඕනේ බිත්තර. අක්කල උණු ටික දාන්න. හරි. මේ ටික ඔක්කොම දාමු. ඔක්කොම දාන්න. දැන් මේ ටිකත් හොඳට මික්ස් කරගන්න. දැන් නම් සුවඳුකුත් එනවා. ඔව්. බඩගිනි සුවඳක් එක්ක. දැන් අපි ගම්මිරිස් ටිකක් දාගෙන ඊට පස්සේ කැරට් ටික ලීක්ස් ටික එකතු කරගන්න. ඇත්තටම ඕගලන්ට ගෙදරට කවුරු හරි එනවනම් මේ වගේ ඉක්මනින්ම හදාගන්න පුළුවන් නූඩල් එකක් ඕනම කෙනෙක්ට හදාගන්න පුළුවන්. මේක පොඩක් බාගෙට වගේ තමයි සම්බන්ධ. ඒක නිසා තමයි අපි අන්තිමටම දාන්නේ. ඒ කියන්නේ අර පොඩක් අමුරහත් අමුරහත් ඔව්. එතකොට නූඩල් එකත් එක්ක කනකොට පොඩි අමුතු රසක් එනවානේ. හැප්පෙද්දි. ගොඩාක් තැම්බුනහම ඒකත් ඉතින් අනිත් කෑමත් එක්කම මේ රහනේ එන්නේ. ඔව්. නූඩල් එක දාන්න කලින් ලුණු බලන්න. ඔව් බලන්න. වානේ ලුණු දැම්ම. මන්දි. ඔව් අපි ඉතින් ඊට පස්සේ දැම්මනේ. කැරට් දැම්මා. ඒවත් එක්ක ලුණු මදි ඇති. හරි. දැන් අපි නූඩල් එක දාගමු. ඔව්. නූඩල් එක හොඳට මික්ස් කරගන්නත් ඕනේ. සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි අඩියල්ලයි කියන්නේ. අපි මේ අතර ලීක්ස් ටිකක් දාමු. හරි. අද අපි හැදුවේ සීෆුඩ් නූඩල් එකක් නේ? ඔව්. ඕගොල්ලොත් ඔයගලන්ගේ රෙසිපීස් අපිත් එක්ක බෙදා ගන්න කැමති නම් අපේ බැඳීමක රස FB page එකට පොඩි මැසේජ් එකක් දාන්න. එතකොට අපි එන්නම් ඔයගලන් ගෙදර. එහෙනම් ඉතින් අපි මේක රස බලමු නේ? දැන් හරිනේ? ඔව් දැන් ඉවරයි. හා කමුද? කම්. ෂා. යා හරිනේ. ඔව්. මේ නූඩල්ස් එක. කොහොමද? නේ ඒකට ඇත්තටම ලුණු වදිනවා. නෑ. රාමු රාය. ඇත්තට. ආ.